සුබ දවසක් හැමෝටම. ඉතින් අන්න අදත් මට පැවරුණ වැඩ ටික. ඉතින් අද මෙන්න මේක තමයි මට කරන්න තියෙන්නේ. බලන්න මේ තියෙන ෆ්ලෝ එක. මේ කාමරේ තියෙන ඔක්කොගෙම. ඉතින් මේ තියෙන 13 12 මේකයිලා 11. ඉතින් මෙතනින් අහට යනකම් තියෙනවා කාමර 10. ඉතින් මට අද තියෙන වැඩේ මෙන්න මේ කාමර 10ම බෙඩ් ගහන්න විතරයි තියෙන්නේ. මේ දැන් මම මේකේ බෙඩ් එක ගැහුවා. ඉතින් ඔන්න අද තියෙන වැඩේ. මේ කාමරේ තාම මොකුත් කරලා නැහැ. බෙඩ් එක විතරයි ගහන්න තියෙන්නේ. ඉතින් මම බෙඩ් එක ගහන්න ඕන හින්දා මේ තියෙන්නේ කොට්ටවුර ලොකු කොට්ටවුර තියෙනවා, පොඩි ඒවා තියෙනවා. ඊට පස්සේ මේ සිංගල් ඩුවේ කවර තියෙනවා. ඊට පස්සේ සිංගල් සීට් තියෙනවා. ওই ටික විතරයි මට අද දවසට අවශ්‍ය වෙන්නේ මගේ වැඩේට. ඉතින් මේ මම බෙඩ් එක ගැහුවා දැන් මේකේ. ඊළඟට දැන් තියෙන්නේ මේක අරගෙන යන්න තියෙන්නේ අද. ඊළඟට යනවා දෙකට. කාමරේ තියෙන එක. ඉතින් මේකේ පොඩි ලේසි වැඩකුත් මට වෙලා තියෙනවා. මොකද මේකේ කවුරු හරි මීට කලින් කාමරෙන් කට්ටිය චෙක් අවුට් වුණාම කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා මේකේ රෙදි ටික ඔක්කොම ගලවලා තියෙනවා. ලිනන් ටික. ඒ කියන්නේ සීට්, ඩුවේ කවර් ඔක්කොම මේ අයින් කරලා පැත්තකට දාලා ගිහින් තියෙනවා. එහෙම ජොබ් එකක් සෙට් වෙනවා සමහර දවස්වලට ඉතින්. දැන් මට අද බෙඩ් ගහන්න හම්බුණා වගේ මට සමහර සෙට් වෙන්න පුළුවන්. මේ ඔක්කොගේම කාමරවල චෙක් අවුට් වෙච්ච වගේ රෙදි ටික ගලවන යන්න. ඉතින් මේක මට තව පහසුවක් තමයි වෙලා තියෙන්නේ. මේ වලම දූවිලියෙන් වැදිලා තියෙන්නේ සෑහෙන්න. අතත් වල කොහොමද ඉස්සරහට තියෙන්නේ. ඉතින් ඕක තමයි තියෙන්නේ. කෙනිකම රනිත් කාමරේට ගිහිල්ලා බලමු මේක රෙදි අයින් කරලාද කියලා. මට හිතෙන්නේ බොහෝ දුරට මේ තුන්වෙනි එක. මේකේ දොරේ බැටරි